ඉතාමත් දැඩි ආරක්ෂාවක් යොදවලා හැම තප්පරයකම කැමරා වලින් නිරීක්ෂණය කරමින් සාමාන්‍යයෙන් සේප්පුවක් ඇතුලේ වගේ තියාගෙන ඉන්නේ මොන වගේ දේවල්ද? ඔයාලගෙන් මේ ප්‍රශ්නේ අහුවොත් ඔයාලා කියයි මුතුමැණි, සල්ලි, එහෙම නැත්නම් වටිනා භාණ්ඩ කියලා. ඉතින් ඔයාලා දැනගෙන හිටියද? ඒ වගේ දැඩි ආරක්ෂාවක් දීලා තියෙන ඔයාලා ගොඩක් ආස කරන ආහාර පානවල වට්ටෝරු එහෙම නැත්නම් රෙසිපිස් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම එහෙම වට්ටෝරු මේ ලෝකේ තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඒ වගේ දැඩි ආරක්ෂාවක් දීලා තියෙන වට්ටෝරු එහෙම නැත්නම් රෙසිපිස් 7ක් ගැනයි. රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසාන තත්පරයේදී ලෝකයේ රහසිගත ඒ වගේම දැඩි ආරක්ෂාවක් ලබා දීලා තියෙන වට්ටෝරු 7 ගැන සම්පූර්ණ විස්තරය දැන ගැනීමට. ඉතින් වැඩි කතා නැතුව channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell button එකත් all දාලා like එකකුත් දාගෙනම අපි යමු අද වීඩියෝ එකට. 1886 වසරේදී ඒ කියන්නේ මීට වසර 150කට කලින් ඇට්ලන්ටා නගරයේ ඉඳපු ඖෂධවේදියෙකු වන ජෝන් පෙම්බර්ටන් අද වන විට ජනතාව අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණ පානයක් වන කොකාකෝලා කියන පානය ලෝකේ ප්‍රථම වතාවට නිර්මාණය කරනවා. නමුත් වසර කිහිපයකට පස්සේ ඒ කියන්නේ 1888 සහ 1891 අතර කාලය තුල ඔහු මේ පානයේ වට්ටෝරුව එහෙම නැත්නම් රෙසිපි එක ඒ කාලේ හිටපු ලොකු ව්‍යාපාරියෙක් වන ආසා ග්‍රිස් කැන්ඩ්ලට ඩොලර් 2500ක් වැනි සුළු මුදලකට විකුණලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ කවුරුත් හිතුවේ නෑ මේ කොකාකෝලා කියන පානය ලෝකෙම හොලවන බ්‍රෑන්ඩ් එකක් වෙයි කියලා. ඒ කොහොම වුණත් කැන්ඩ්ලට තිබුණේ මුදල් විතරක් නෙමෙයි දිගුදුර බලන ව්‍යාපාරික බුද්ධියක්ද ඔහුට තිබුණා. ඔහුගේ මඟ පෙන්වීම යටතේ මේ කොකාකෝලා කියන පානය ඉක්මනින්ම ගෝලීය සංසිද්ධියක් බවට පත් වුණා. අද වන විට කොකාකෝලා ලෝකේ වැඩියෙන්ම අලෙවි වන බීම වර්ගය ලෙස පවතිනවා. 2024 වසරේදී පමණ කොකාකෝලා සමාගම ඩොලර් බිලියන 47.1ක ආදායමක් ලබාගෙන තියෙනවා. එම නිසා ලෝකයේ වැඩිම ආදායමක් ලබන ව්‍යාපාරයක් බවට මේ කොකාකෝලා කියන සමාගම පත් වෙනවා. අද වන විට ලෝකයේ රටවල් 200කට වඩා දිනකට බිලියන 1.9ක් මේ කොකාකෝලා බීම වර්ගය පානය කිරීමට පෙළඹිලා තියෙනවා. ඒ කියන්නේ බිලියන 1.9ක ජනතාවක් මේ බීම වර්ගය පානය කරනවා. ඉතින් කොකාකෝලා කියන බීම වර්ගය මේ තරම් සාර්ථකුනේ එහි තිබ්බ රහස් වට්ටෝරුව නිසා කියලයි ගොඩ දෙනෙක් කතා වෙන්නේ. කොකාකෝලා කියන පානය නිර්මාණය කරලා සියවසකට වැඩි කාලයක් ගත වුණත් මෙහි මුල් වට්ටෝරුව එහෙම නැත්නම් මුල් රෙසිපි එක තවමත් ලෝකෙටම අභිරහසක් වෙලා තියෙන්නේ. මොවුන් කියන විදිහට කොකාකෝලා සූත්‍රය එහෙම නැත්නම් මේ වට්ටෝරුව සම්පූර්ණයෙන්ම දන්නේ මේ සමාගමේ විධායකින් දෙදෙනෙක් පමණයි. ඔවුන් දෙදෙනාගේ නම් අදටත් අභිරහසක් වුණා. ඒක නිසා ඔයාලා දන්නවනම් මේ නම් දෙක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න නම් එපා. ඔවුන් දෙදෙනාට එකම ගුවන් යානයක ගමන් කිරීමත් තහනම් කරලායි තියෙන්නේ. ඔවුන්ට එහෙම තහනම් කරලා තියෙන්නේ කොකාකෝලා වට්ටෝරුව. එහෙම නැත්නම් කොකාකෝලා රෙසිපි එකේ තියෙන රහස්‍යභාවය නැති වෙයි කියන සැකේ මතයි. ඒ සූත්‍රයේ ලිඛිත පිටපතක් එහෙම නැත්නම් ඒ වට්ටෝරුවේ ලිඛිත පිටපතක් ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටාහි පිහිටි වර්ල්ඩ් ඔෆ් කොකාකෝලා කෞතුකාගාරයේ අතිශය ආරක්ෂිත සුරක්ෂිතාගාරයක්. ඒ කියන්නේ සේපුවක් තුල දාලා අගුල් දාලා තමයි තියෙන්නේ. 1940 ගණන් වලදී කෙන්ටකි ප්‍රාන්තයේ කුඩා කැෆේ එකකින් කර්නල් හාලන් සෑන්ඩර්ස් වැදපු කුකුල් මස් කෑල්ලක් පිරිනමනවා. ඒක සාමාන්‍ය කුකුල් මස් කෑල්ලක් උනේ නම් නෑ. ඒකේ රසය අපි සාමාන්‍යයෙන් කන බැදපු කුකුල් මස් කෑල්ලකට වඩා හාත්පසින් වෙනස් වුණා. ඒ වෙනස් රසය නිසා එතනින් කෑම කාපු අය නැවත නැවතත් එතනට එන්න පටන් ගත්තා. හැබැයි ඒ රසයේ පිටුපස ඇති රහස කාටවත් හොයාගන්න බැරි වුණා. ඉතින් 1952 වසර වෙද්දී ඔහුගේ රහස් රසය කෙන්ටකි සීමාවෙන් ඉවතට යනවා. ඒත් සමග ඌටා ප්‍රාන්තයේ පළමු KFC ෆ්‍රැන්චයිස් එක විවෘත වෙනවා. එතනින් පස්සේ තමයි කැෆේ එකක් වෙලා තිබ්බ KFC එක ලෝපුරා ප්‍රසිද්ධ වෙළඳ නාමයක් බවට පත් වෙන්නේ. අපි අද කන KFC කියන ආහාර වර්ගයේ විශාලම රහස තමයි සෑන්ඩර්ස්ගේ අත්සන සහිත කුළුබඩු මිශ්‍රණය. මේ ඖෂධ පැලෑටි සහ කුළුබඩු 11කින් සෑදූ නිසා එය අදටත් සොයාගත නොහැකි නිසා මේ වට්ටෝරුව ආහාර කර්මාන්තයේ තවත් සැඟවුණු රහසක් බවට පත් වෙනවා. ඉතින් ඔයාලා දැකලා තියෙනවනේ KFC එකේ හැමතැනම දකින්න ලැබෙන මිනිස් රූපයක් තියෙන ලාංඡනය.
ඒ තමයි KFC එකේ අයිතිකරු වන කර්නල් හාලන්ඩ් සෑන්ඩර්ස්ගේ රූපය. ඒ කොහොම වුණත් මේ වට්ටෝරුවේ එහෙම නැත්නම් රෙසිපි එකේ රහස් දන්නේ මේ KFC එකේ ජ්‍යෙෂ්ඨ විධායකින් දෙදෙනෙක් පමණයි. එය පැය 24 පුරා නිරීක්ෂණය කරන කැමරා පද්ධතියකින් සහ ඝන කොන්ක්‍රීට් බිත්ති සහිත ආරක්ෂිත ගේත දෙකක් තිබෙන අධි ආරක්ෂිත සුරක්ෂිතාගාරයක. ඒ කියන්නේ සේපුවක තබා තියෙනවා. මෙහි රහස කාන්දු වීම වැළැක්වීමට කුළුබඩු මිශ්‍රණය එකම ස්ථානයක හදන්නේ නැහැ. ඒවා කර්මාන්තශාලා දෙකක හදලා මිශ්‍ර කිරීමට වෙනත් ස්ථානයකට යවනවා. ඒ ක්‍රමය නිසා කිසිම රහසක් කාටවත් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසාම KFC කියන්නේ කුකුල් මස් වෙළඳ නාමයක් විතරක් නෙමෙයි. රස රහසක් ලොවට ගෙනිච්ච ආහාර වර්ගයක් වෙනවා. තවද ඒ නිසා තමයි මේ KFC වල වට්ටෝරුව එහෙමත් නැත්නම් රෙසිපි එක මේ ලෝකයේ සැඟවුණු වට්ටෝරුව අතරට එකතු වෙන්නේ. ඔයා අද කන බර්ගර් එකට, රයිස් එකට, කොත්තුවට සහ තවත් දේවල් රාශියකට දාන මේ කෙචප් වලට වසර 150කට වැඩි කාලයක ඉතිහාසයක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? එහෙම දන්න අය කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න. හරි. අපි යමු දැන් කතාවට. 1876 වසරේදී හෙන්රි ජේ හයින්ස් කියලා පුද්ගලයෙක් තක්කාලි වලින් කරන සරල සෝස් එකක් හඳුන්වලා දෙනවා. ඒක තමයි අපි හැමෝම දන්න හයින්ස් ටොමැටෝ කෙචප් කියන්නේ. ඒ කාලේ පාවිච්චි කරපු බොහොමයක් සෝස් වර්ග ඉක්මනින් නරක වෙනවා. ඒ කියන්නේ කල්ලිකුත් වෙනවා. ඒත් හයින්ස් හොයාගත්තේ වෙනස්ම දෙයක්. තක්කාලි, විනාගිරි, සීනි, ලුණු, කුළුබඩු සාරය ඔහු සොයාගත් වෙනස් දේ සෑදීමට භාවිතා කරපු අමුද්‍රව්‍ය 5ක් විතරයි. ඒ අමුද්‍රව්‍ය 5 භාවිතා කරලා විනාගිරි පොඩ්ඩක් වැඩි කරලා කල් තබා ගන්න පුළුවන් සෝස් එකක් ඔහු හදනවා. මෙතනින් තමයි අමුතු කතාව පටන් ගන්නෙ. අපි දැන් බලමු ඒ මොකක්ද කියලා. හයින්ස් කෙචප් එකේ සම්පූර්ණ රහස් වට්ටෝරුව. එහෙම නැත්නම් රෙසිපි එක මේ ලෝකයේ පුද්ගලයන් 10 දිනකටත් වඩා අඩු ගාණක් විතරයි දන්නේ කියලා කටකතාවක් තියෙනවා. ඒත් තෙහෙරාස දන්නේ හයින්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායකින් හා හයින්ස් පවුලේ පරම්පරාවෙන් ආපු අය විතරයි. ඒ වට්ටෝරුව තියෙන්නේ කොහෙද? ඒක තාමත් රහසක්. මෙහි නාමය අනිත් ආහාර වෙළඳ නාම වගේ නිතර වෙනස් වෙන්නේත් නැහැ. තව දෙයක්. හයින්ස් සමාගමේ නීතියක් තියෙනවා ඔවුන් කරන දේ කවදාවත් වෙනස් කරන්න එපා කියලා. ඒ කොහොම වුණත් අද වන විට හයින්ස් කියන්නේ ඩොලර් බිලියන 5ක් වටින වෙළඳ නාමයක්. තව වසරකට ලෝකේ පුරා කෙචප් බෝතල් මිලියන 660ක් විතර විකිනෙනවා. ඉතින් අදටත් කාටවත් හොයාගන්න බෑ මේ සෝස් සෑදීමට පාවිච්චි කරපු වට්ටෝරුව. එහෙම නැත්නම් රෙසිපි එක මොකක්ද කියලා. ඒ වට්ටෝරුවත් රහසිගත වට්ටෝරුව වලට එකතු වෙන්නේ අන්න එහෙමයි. අපි කතා කරමු බිග් මැක් එක ගැන. ඔයා බිග් මැක් කාලා තියෙනවද? ඉතින් කාලා තියෙන අය කමෙන්ට් එකක් දාන් යන්න බලන්න. ඒත් ඔයා දැනන් හිටියද මේක හැදුනේ කොහොමද කියලා? හරි. අපි යමු දැන් කතාවට. මේ බිග් මැක් කතාව පටන් ගන්නේ මීට වසර 59කට පෙර දවසකයි. ඒ කියන්නේ හරියටම 1967 වසරේදී තමයි මේක ආරම්භ වෙන්නේ. ඉතින් 1967 දී මැක්ඩොනල්ඩ් ෆ්‍රැන්චයිස් හිමිකරු මයිකල් ජේම්ස් කියන කෙනෙක් සරල බර්ගර් එකක් හදනවා. ඒ වෙලාවේ ඔහු හිතුවේ නෑ මේක ලෝකේ ප්‍රසිද්ධ වන බර්ගර් එකක් වෙයි කියලා. 1974 දී මේක ගැන දැන්වීමක තියෙනවා. ඒකේ කියන විදිහට බිග් මැක් එක ඇතුලේ තියෙන්නේ මස් පාර්ට්ස් දෙකක්, චීස්, සලාද කොළ, අච්චාරු, ලූණු, තල ඇට කියලා තමයි ඒකේ කියන්නේ. ඔයාටත් හිතුණාද මේක ස්පෙෂල් වෙන්න මේ ටික විතරයි දාන්නේ කියලා? නෑ. ඇත්තටම මේ බිග් මැක් එක වෙනස් කරන්නේ රහස් සෝස් එක. වසරකට බිග් මැක් මිලියන 550ක් විකුණනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව්. ඒ තරම් ප්‍රමාණයක් අද වන විට ලෝකේ පුරා විකුණනවා. එම බර්ගර් එක සාමාන්‍ය මිල ඩොලර් 4.4 බිංදුවක් වෙනවා. ඒකෙන් බිග් මැක් සමාගම ඩොලර් බිලියන 2.4කටත් වඩා වැඩි ආදායමක් උපයනවා. ඒත් මෙච්චර මුදල් උපයන මේ බර්ගර් එකේ සෝස් එක මොනවදාල්ද හදන්නේ කියන එක අදටත් රහසක්. ඒත් හිටපු මැක්ඩොනල්ඩ් ප්‍රධාන සූපවේදී ඩෑන් කුඩ්රෝට් එක දවසක් වීඩියෝ එකක් දාලා කියනවා මේ සෝස් එකට මේ දේවල් අඩංගු වෙන්නේ නැති කියලා. ඒ තමයි මයොනීස්, පැණි රස අච්චාරු රසය, කහාබ, සුදු වයින් විනාගිරි, සුදු ලුණු කුඩු සහ පැපීරා මේ දේවල් ඒ සෝස් එකට අඩංගු වෙන්නේ නැති කියලා ඔහු කියලා තියෙනවා. ඒත් ඒක හරියට මොක්කු වෙලා නැහැ.
ඒ කොහොම වුණත් මේ බිග් මැක් එකේ රහස් වට්ටෝරුව තාමත් හෙළි වෙලා නැහැ. අන්න ඒ නිසා මේ වට්ටෝරුවත් ලෝකයේ සංගවල තියෙන රහස් වට්ටෝරුව වලට එකතු වෙනවා. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඔයාලට දැනෙන අදහස්, යෝජනා හා චෝදනා පහල කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි ඉස්සරහට මොන වගේ වීඩියෝද කරන්න ඕනි කියලාත් කියන්න යන්න. ඉතින් අදට අපි ඔබෙන් සමු ගන්නවා. නැවතත් මේ වගේ දැනුම් සම්භාරයක් පිරි වීඩියෝ එකකින් හමු වන තෙක් ඔබට සුබ දවසක්.